සුබ දවසක් හැමෝටම. අපි කලින් ලෙසන් එකේදී කතා කරා HTML වල ස්ටයිල් ගයිඩ් කියන්නේ මොනවද කියලා. මේ ස්ටයිල් ගයිඩ් එකෙන් අපිට පුළුවන් වුණා HTML කෝඩින් කරද්දී අපි අනුගමනය කරන්න ඕන නීති රීති මොනවද කියලා. අපි HTML කෝඩින් කරද්දී අපි අතින් වෙන්න පුළුවන් වැරදි අඩුපාඩු මොනවාද ඒවා හරියටම ෆලෝ කරලා කොහොමද HTML කෝඩින් කරන්න කියන දේවල් ගැන තමයි අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ. ඉතින් මේ ලෙසන් එකේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ HTML වල එන entities ගැන. ඇත්තටම HTML වල entities කියලා කියන්නේ අපි පාවිච්චි කරන ඕනෑම programming language එකක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ HTML වගේ markup language එකක් වෙන්න පුළුවන්. මේ ඕනෑම language එකක් හදද්දී ඒකට ආවේනික වුණ නැත්නම් ඒවට විශේෂ වුණු characters කිහිපයක් තියෙනවා. නැත්නම් wording කිහිපයක් තියෙනවා. මේ characters නැත්නම් මේ wording අපිට පාවිච්චි කරන්න බෑ අපි මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එක පාවිච්චි කරද්දී. ඒ කියන්නේ අපි දන්නවා දැනටමත් HTML වල එලිමන්ට් එකක් හදන්නේ greater than සහ less than කියන සිම්බල් දෙක මැදි කරලා මොකක් හරි වචනයක් ලියලා. ඔයාලට මෙතන මේ බොඩි එක පේනවා වගේ අපි greater than සහ less than කියන එක මැදි කරලා බොඩි කියලා ටයිප් කරලා තමයි බොඩි එලිමන්ට් එක හදලා තියෙන්නේ. එතකොට මම මේ විදිහට p එලිමන්ට් එකක් හදලා ඒක ඇතුලේ මොනවා හරි ටයිප් කරලා මට ඕන වෙනවා මේ s එක ළඟ greater than සහ less than කියන අකුරු දෙක මේ විදිහට දෙන්න. අන්න ඔය විදිහට අපි මොකක් හරි ටයිප් කරත් HTML වල ඒක එයා output එකේ හරියට ඩිස්ප්ලේ කරන්නේ නැහැ. ඔයාලට මෙතනදි පේනවා ඇති DAD කියන එක වෙන එලිමන්ට් එකක් විදිහට අරන් දෙන. ඒ කියන්නේ strike through කියලා එලිමන්ට් එකක් තියෙන HTML වල. ඒක හරහාට මොකක් හරි දෙයක් අපි කපලා මාක් කරනවා වගේ දෙයක් තමයි මෙතන පෙන්නන්නේ. හැබැයි අපිට මේ S අකුර මෙතනදි බලා ගන්න බැරි වෙනවා output එකේ. ඒ වගේම අපිට greater than සහ less than icon දෙකත් බලා ගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ මෙතනදී output එකක් විදිහට පෙන්වන්න බැරි වෙලා තියෙන්නේ මේක වෙබ් browser එකේ view කරද්දී වෙබ් browser එක අඳුනන්නේ මේක HTML එලිමන්ට් එකක් විදිහට. මොකද්ද අපි HTML එලිමන්ට් එකක් කියන්නේ? මේ වගේ greater than සහ less than කියන icon දෙක මැදි කරලා මොකක් හරි text එකක් තියෙනවා නම් ඒක එලිමන්ට් එකක් විදිහට තමයි මේ වෙබ් browser එක detect කරගන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක අපිට මේක HTML output එකක් විදිහට display කරන්න ඕන නම් අපිට සාමාන්‍ය විදිහට මේ විදිහට පාවිච්චි ගන්න බැරි වෙනවා. ඒකට තමයි අපි මේ HTML වල තියෙන entities කියන දේ පාවිච්චි කරන්නේ. ඇත්තටම මේ HTML වල තියෙන entities පාවිච්චි කරලා අපිට පුළුවන් මේ වගේ අපි predefine කරලා තියෙන characters HTML වල තියෙනවා නම් ඒවා අපිට output එකේ display කරගන්න. හිතන්න මට ඕන මෙතන greater than සහ less than කියන icon දෙක මැදි කරලා text එකක් ගන්න. ඒතර මම මෙතනදී less than කියන එක හදන්න මම මෙතනදී entity එකක් හදනවා. ඇත්තටම අපි entity එකක් හදන්නේ and sign එක දාලා ඊට පස්සේ මට ඕන less than කියන icon එක. ඒ නිසා මම කරන්නේ less than එකේ මුල් අකුරු දෙක ගන්නවා LT කියලා. less than. ඊට පස්සේ semicolon එක add කරනවා. මේක save කරොත් ඔයාලට පෙනේ output එකේ මේ විදිහට less than icon එක add වෙලා තියෙනවා. මට ඊට පස්සේ මැදට s අකුර දාලා මට ඕන මේකට greater than icon එකක් දාන්න. මම ඒකට කරන්නේ අර වගේම and sign එක දානවා. less than එකට LT දැම්ම වගේ greater than එකට GT කියලා දාලා semicolon එක දානවා. ඒත් ඔයාලට පෙනේ output එකේ මට අවශ්‍ය වෙච්ච විදිහට මට output එකත් මේ විදිහට හදාගන්න පුළුවන් වුණා. මෙන්න මේ වගේ දේවල් වලට අපි කියනවා HTML වල entities කියලා. මේ HTML entities ගැන කතා කරද්දී අපිට ඒක කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. නැත්නම් අපිට ඒක කොටස් දෙකකට කෝඩින් කරන්න පුළුවන්. අපි entity එකක් හදන ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි entity name එකෙන්, ඒ වගේම entity number එකෙන්. සාමාන්‍යයෙන් අපි entity name එකෙන් මොකක් හරි හදද්දී අපිට ඒක ඉක්මනට මතක තියාගන්න ලේසියි. අපි මෙතනදී less than එක කරා වගේ. හැබැයි ඒක number එකෙන් කරද්දී අපිට මතක තියාගන්න අමාරුයි. දැන් මම මෙතනදී less than එක කරා වගේ මට මේ LT කියන එක මකලා මට පුළුවන් මෙතන number එකක් දෙන්න. මේ less than එකේ number එක ඇත්තටම 60 කියන එක. හැබැයි 60 මෙහෙම දුන්නට මේක output එක බලා ගන්න බැරි වෙනවා. මේ වගේ number එකක් අපි entity එකක දෙනවා නම් and එකට පස්සේ අපි hash එක දෙන්න ඕන. මට බලා ගන්න පුළුවන් වෙයි. එතකොට number එකෙන් දුන්නත් same output එකම ආවා. ඉතින් ඔය විදිහට අපිට පුළුවන් entity number එකෙනුත් HTML entity define කරන්න. ඉතින් ඔයාලට මෙතන display එකේ බලා ගන්න පුළුවන් වෙයි HTML character entities list එකක් මෙතන පෙන්නලා තියෙනවා. ඉතින් මේකෙදි අපිට සාමාන්‍ය විදිහට HTML වලදී default type කරලා පෙන්වන්න බැරි characters list එකක් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඒක ලියන විදිහත් name එකෙන් කොහොමද ලියන්නේ, ඒ වගේම number එකෙන් ලියන්නේ කොහොමද කියලා ඔයාලට screen එකේ දැන් බලා ගන්න පුළුවන්. ඉතින් HTML වලදී මේ වගේම අපිට කරන්න වෙන දෙයක් තමයි spacing එක. නැත්නම් අපි මේකට කියනවා non breaking space කියලා. මේ non breaking space එකේදී වෙන්නේ
හිතන්න අපි මේ වගේ වර්ඩ් එකක් තියලා ස්පේස් එකක් තියෙනවා. ඔයාලට අවුට්පුට් එකේ බලා ගන්න පුළුවන් ස්පේස් එක ඇඩ් වුණා. මට ඕන වෙනවා මෙතන තව ස්පේස් 3ක් තියන්න. මම මේ විදිහට ස්පේස් ගාන වැඩි කරාට හැබැයි අවුට්පුට් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ එක ස්පේස් එකක් විතරයි. අන්න ඔකට අපි කියනවා non breaking spaces කියලා. HTML වලදී ඩිෆෝල්ට් එයා මේ විදිහට ස්පේසස් ගොඩක් තිබ්බට එයා එක ස්පේස් එකක් විතරයි අවුට්පුට් එකේ ඩිස්ප්ලේ කරන්නේ. අපි මෙතන ස්පේස් 4ක් තිබ්බොත් එයා එක ස්පේස් එකයි ඩිස්ප්ලේ කරන්නේ ඉතුරු තුනම රිමූව් කරලා දානවා. ඔන්න ඔය වගේ non ස්පේසස් වලදී අපිට HTML වලදී ඇත්තටම ස්පේස් එකකට වඩා ඩිස්ප්ලේ කරන්න ඕන නම් මේ entities පාවිච්චි කරලත් අපිට ඒ දේ කරන්න පුළුවන්. මම කලින් වගේම entity එක ලියනවා and sign එක දැම්මා. ස්පේස් එකක් ඕන. ඒ කියන්නේ non breaking space එකක්. ඒ නිසා ඒකේ ෂෝට් කෝඩ් එක තමයි non breaking space කියන්නේ. ඒ කියන්නේ NBSP කියන එක. NBSP කියලා දාලා සාමාන්‍ය විදිහට semicolon එක දානවා. දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ස්පේස් එක ඇඩ් වෙලා තියෙනවා වෙනසක් නැහැ. මට තව ස්පේස් එකක් ඕන නම් මම ඒකම ඩුප්ලිකේට් කරනවා. ඔයාලට පුළුවන් බලා ගන්න ස්පේස් දෙකම ඇඩ් වෙලා තියෙනවා. මට ස්පේස් 4ක් ඕන. ඒතකොට මම කන්නේ ඒකත් 4 පාරක් දානවා. එතකොට ස්පේස් එක මේ විදිහට 4 ඇඩ් කරගන්න පුළුවන්. ඒත් ඔයාලට පේනවා ඇති අපිට HTML දී ස්පේස් එකකට වඩා ඇඩ් කරගන්න පුළුවන් වෙනවා මේ HTML entities පාවිච්චි කරලා. ඉතින් ඊළඟට ඔයාලට කියන්න හදන්නේ combining diacritical marks කියන එක. මේ combining diacritical marks කියලා කියන්නේ ඔයාලට මෙතනදී ස්ක්‍රීන් එකේ පේනවා වගේ අපිට special characters define කරන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මෙතන ඔයාලට පේන්නේ ඒ අකුරු උඩින් පොඩි ටික් එකක් තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් අපිට HTML වලදී සාමාන්‍යයෙන් ඒ අකුර ටයිප් කරලා කරගන්න බෑ. අන්න ඒ වගේ දේවල් වලටත් අපිට මේ combining diacritical marks කියන එක පාවිච්චි කරලා ඇඩ් කරගන්න පුළුවන්. මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට අකුරු කිහිපයක් රැන්ඩම් කරලා පෙන්නන්නම් කොහොමද මේක ඩිෆයින් කරන්න කියලා. හිතන්න මට ඕන වෙන අර මම කලින් පෙන්නපු ඒ අකුරු උඩ ටික් එක දාලා පෙන්නන්න. එතකොට මම කරන්නේ මුලින්ම මට ඕන වෙන අකුර ටයිප් කරනවා. ඊට පස්සේ අපි entity එකක් ලියන්නේ කොහොමද? n කියලා. n කියන එක දාලා මම මෙතනදී entity number එකෙන් තමයි මේක කරන්නේ. මේකට ඇත්තටම entity name එකක් නැහැ. ඊට පස්සේ මම entity number එකක් define කරන්නේ hash එකෙන්. මේකේ number එක තමයි 768 කියන එක. ඊට පස්සේ semicolon එක දෙනවා. දීලා save කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. ඒකේ ටික් එක මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ මට ඕන මේකම O අකුරට ගන්න. මම එතනදිත් කරන්නේ මෙන්න මේ A අකුර මකලා O අකුර ටයිප් කරනවා. ඔයාලට පේනවා ඇති O අකුරේ ඒ විදිහට ටික් එක ඇඩ් වෙලා තියෙනවා. ඉතින් අද ලෙසන් එකේ ප්‍රධාන මාතෘකා තුනක් කතා කරා. පළවෙනි එක තමයි HTML entities කියන්නේ මොනවද? අපි කොහොමද ඊට පස්සේ HTML character entities පාවිච්චි කරන්නේ? non breaking spaces කොහොමද පාවිච්චි කරන්නේ? ඒ වගේම combining diacritical marks කොහොමද use කරන්නේ කියලා.